ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්තගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම රිසා මොහමඩ් ජාෆර්. මම ජනනි කොළමුන්න. ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. විදේශ රටක ණය ගෙවීමකට අදාළ මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වැනි පාර්ශ්වයක් අතට පත්වී ඇතැයි පාර්ශ්ව රැසකින් චෝදනා. සරලව කියනවා නම් අපේ රටේ මහා භාණ්ඩාගාරයේ පරිගණික අපරාධකරුවෙක් ඇමරිකන් ඩොලර් ලක්ෂ 25ක් පික්පොකට් ගහලා තියෙනවා. ආණ්ඩුවේ මුදල් හොර ගිණුම් වලට දාගෙන තියෙනවා. මුදල් ලේකම්වරයාගෙන් පිළිතුරක් ලැබිලා නැහැ. තාක්ෂණික ණය පැහැර හැරීමක් සිද්ධ වෙලාද කියන එක තමයි අපි අහන්නේ. කඩිනම් විමර්ශනයක් කරන ලෙස නීතිඥ සංගම් වලිනුත් ඉල්ලීමක්. ලාල්ට හිරුගෙන් පිළිතුරු සියලු චෝදනා බැහැර කරයි. ප්‍රශ්නගත කන්ටේනර් 323 ගැන විමසන්න ජනපති ඇමති බිමල් ඇතුළු පිරිසක් කමිටුව හමුවට කැඳවන්නයි කළ ඉල්ලීම කමිටුවේ වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වේ. මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට තේරීම්කාරක සභාවක සාක්ෂිකරුවන් කැඳවීම ප්‍රතික්ෂේප කරා. අත් වශයෙන්ම හරිම කනගාටුදායක දවසක්. දැඩි රකවල් මැද සුරේෂ් සලේ අධිකරණයට තවදුරටත් රැඳවීමට අවසර. ණය 20 අධිකරණයට ඉදිරිපත් කරන්නත් නියෝග. දිට්වා නිසා අර්ධහානියට පත් නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල මැයි මාස අවසන් වීමට පෙර ගෙවා අවසන් කරන්නයි ජනපතිගෙන් උපදෙස්. ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ උප්පාරු පාලම අසලදී පෞද්ගලික බස් රථයක් අනතුරට පත්වීමෙන් 24ක් රෝහලේ. සිව් දෙනෙකුට බරපතලයි. අමරිකා ඉරාන සටන් විරාමය දීර්ඝ කෙරේ. ට්‍රම්ප්ගේ උප්පරවැට්ටියක් දැයි ඉරානයට සැකයක්. ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේදී අමරිකා ප්‍රහාරයට ලක් වූ අයිරිස් ඩෙනා නෞකාවේ සිටි නාවිකයින් ඉරාන මාධ්‍ය හමුවේ සංවේදී වෙයි. මහභාණ්ඩාගාරය විසින් විදේශ රටක ණය ගෙවීමකට අදාළ ඩොලර් මිලියන 2.5ක මුදලක් පරිගණක හැකර් පාර්ශ්වයක් අතට පත්වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර ඒ පිළිබඳව රටට සත්‍ය කරුණු අනාවරණය කළ යුතු බව දේශපාලන නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව රැසක් අවධාරණය කරනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වයත් සමග රටේ මූල්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතුව ඇති බවයි.